ඔයාලා මේ software ටික අනිවාර්යයෙන්ම 26 වල ඉඳලා 18 වලට downgrade කරද්දී ඕන. වගේ eSIM එක downgrade කරද්දී අයින් වෙන්න පුළුවන්. වගේ phone එකේ තියෙන photos, videos සහ මේ ඔක්කොම වගේ data වලට මොකද iOS 26 රිලීස් වුණාන් පස්සේ මම ඊයේ වීඩියෝ එකක් කරා ඔයා මේකට අප්ඩේට් කර යුතුද නැද්ද කියන එක ගැන. ඉතින් ඒ වීඩියෝ බලුවා නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට ඒ වීඩියෝ එකත් බලන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔයා මේ වෙද්දි ඒ වීඩියෝ එක බලන්න නැතුව හරි එහෙම නැත්නම් ඔයා මේ වෙද්දිත් iOS 26 වලට අප්ඩේට් කළා නම් ඔයාලට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. මේක වෙලා තියෙන අයට. සමහර කෙනෙක් ඇප් ක්‍රෑෂ් වෙන්න පුළුවන්, ඇප් එකේ ලෝඩ් ටයිම් වැඩි වෙන්න පුළුවන්. හරිය වගේ ස්මූත් වැඩ කරන්න බෑ. ඒ වගේ බැටරි එක ඩ්‍රේන් වෙන්න පුළුවන්, ෆෝන් එක හීට් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න කිහිපයකට බග්ස් කිහිපයකට මුහුණ දීලා ඇති. iOS 26 එක ඔයා හිතපු තරම් පර්ෆෙක්ට් නැතුව ඇති සහ ඔයාට ආයෙත් iOS 18 එක පාවිච්චි කරන්න තිබුණා හොඳයි කියලා හිතනවා ඇති. ඉතින් මෙන්න මෙහෙම හිතන අයට ඔයාට iOS 18 එකට යන්න ඕන අයට තමයි මේ වීඩියෝ කරන් ආවේ. ඉතින් මම මුලින්ම රෙකමන්ඩ් කරනවා මේ වීඩියෝ එක ඉස්සලාම මුකුත් කරන්න කලින් සම්පූර්ණ ඉවරනකම බලන්න. මුලින්ම සම්පූර්ණ ඉවරනකම් මේ වීඩියෝ එක බලන්න. බලලා ඉවර වෙලා ආයෙ තවත් බලලා මේ විදිහට ඔයාලට පුළුවන් iOS 26 එකේ ඉඳලා iOS 18 එකට ඔයාට ආයෙ යන්න පුළුවන්. එහෙම නැත්නම් ඩවුන්ග්‍රේඩ් කරන්න පුළුවන්. සහ මම ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් බලන්න මම මේකේ දාලා තියෙනවා ලින්ක්ස් කිහිපයක්. ඒ ලින්ක්ස් වලින් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඇප්ලිකේෂන්ස් කිහිපයක් තියෙනවා සහ iOS 18 එකේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. සහ ඔයා Mac එකකින් මේක රිස්ටෝර් කරන්න යනවා නම් ඩවුන්ග්‍රේඩ් කරන්න යනවා නම් ඔයාගේ ඩිවයිස් එකේ iOS එක ඔයාට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකත් බලන්න සහ මම රෙකමන්ඩ් කරනවා මේක සහ ඒ වීඩියෝ එක ඔය දෙකම බලන්න කියලා. ඉතින් ඔයා ওই ප්‍රශ්න ටිකට සම්පූර්ණයෙන්ම උත්තරේ මේ සම්පූර්ණ වීඩියෝ එක බැලුවොත් ඔයාලට ගන්න පුළුවන් ඒ හරියට පොඩක් පේෂන්ට් ඉඳලා සම්පූර්ණ වීඩියෝ එක බලලා ඔයාගේ වැඩේ කරගන්න. මොකද ඒ අතරතුර මාකර ගැටලුවක් වුණොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒක නිසා සම්පූර්ණයෙන් මේ වීඩියෝ බලලා ඉවරලා ඔයාට ඔයාගේ iOS එක 26 එකේ ඉඳලා 18 එකට ආයේ ඩවුන්ග්‍රේඩ් කරගන්න පුළුවන්. එහෙනම් අපි ආ වීඩියෝ එක කොහොමද මේක වෙන්නේ කියලා බලන්න. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න. settings වලට ගියන් පස්සේ ඔයාගේ මෙතන iCloud එක තියෙනවා. මේ iCloud එකට ගිහිල්ලා මෙන්න මෙතනින් find my iPhone කියන එක ඔයා off කරගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනින් find my වලට යන්න. මගේ දැනටමත් මේක off කරලා තියෙන්නේ. ඔයා මෙතන off කරගන්න. ඉතින් off කරද්දී ඔයාගේ iCloud එකේ password එක ඉල්ලනවා. මෙතන password එක දීලා මේක off කරගන්න. ඒක මුලින්ම කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතනදී ඔරනවා ඇප්ලිකේෂන් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක Google එකට ගිහිල්ලා iTunes කියලා සර්ච් කරන්න. iTunes කියලා සර්ච් කරන් පස්සේ ඔයාලට මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේකේ ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් ඔයාලට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක ස්ටෝර් එකෙන් Microsoft ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ගැටලුවක් නැහැ. ඔයාලට මේ දෙකෙන් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව තියෙනවා. හරි. මේක ඩවුන්ලෝඩ් කරගත්තාන් පස්සේ ඔයාගේ ෆෝන් එක කනෙක්ට් කරගන්න ඕනේ. ඔයාගේ ලැප් එකට. ඉතින් ඔයාලට පුළුවන් මේ කේබල් එක through කනෙක්ට් කරගන්න. ඉතින් මෙතනදී ඉස්සල්ලාම iTunes application එක open කරගන්න. ඉතින් application එක open කරගත්තාම මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාගේ ෆෝන් එකට දැන් කේබල් එක plug කරන්න. මේක plug කරන් පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාගේ මුලින්ම ෆෝන් එකේ password එක ඉල්ලනවා. මේක trust ද කියලා අහන්න. ඔයා එතන password එක දීලා ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ ඩිවයිස් එක මෙන්න මෙතනින් පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඩිවයිස් එක පෙන්නනවා. ඉතින් මේ තියෙන ඔයාගේ ඩිවයිස් එක ඔයා එතන ක්ලික් කරන් පස්සේ ඔයාගේ ෆෝන් එකේ විස්තර ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයා මේක කරන්න කලින් ෆෝන් එක බෑකප් කරගන්න. කොහොමද බෑකප් කරගන්න කියන එක ගැන ඔයාට අයිඩියා ගන්න නැත්නම් YouTube එකේ සර්ච් කරන්න. මම මෙතනදී ගැන කතා කරන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන නිසා. අනිවාර්යෙන් බෑකප් කරගන්න. මොකද මෙතනදී සම්පූර්ණ වගේ data ටික erase වෙනවා. ඊට පස්සේ සමහරකට බෑකප් කරන් පස්සේ ආයේ මේක iOS 18 එකේ දැන් අපේ 26 එකේ තියෙන නිසා ආයේ 18 වලට එද්දි බෑකප් එක රිස්ටෝර් කරද්දි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම වුණාට තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකදී ඒ ගැන කතා කරන්නම්. හරි. ඉතින් ඔයා ෆෝන් එක බෑකප් කරගත්තාන් පස්සේ සින්ක් කරලා ඉවරලා ෆෝන් එක බෑකප් කරගන්න. ඊට පස්සේ මෙතනදී ඔයාලට තියෙනවා දැන් මෙතනදී අපි iOS 18 එක තමයි දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයා යනවා Google එකට. Google එකට ගිහිල්ලා සර්ච් කරන්න ipsw.me කියලා. මේක සර්ච් කරන්න. මම මේ හැම එකේම ලින්ක්ස් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. මෙන්න මෙතනින් ඔයා මෙන්න මේ ලින්ක් එකට යන්න. ඉතින් මෙතනට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ ඩිවයිස් එක. ඉතින් ඔයා මෙතන දාගන්න ඕනේ ඔයාගේ ෆෝන් එක මොකක්ද කියන එක. ෆෝන් එකේ මොඩල් එක. මෙතනින් iPhones වලට යන්න. iPhones වලට ගියන් පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් මොකක්ද මොඩල් එක කියලා. ඉතින් මම මෙතනදී මගේ තියෙන iPhone 12 Pro එකක් මම ඒක සිලෙක්ට් කරනවා. ඒක සිලෙක්ට් කරන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට මේ විදිහට ඩවුන්ලෝඩ් කරන්න තියෙන ඔප්ෂන්ස් මේවා අපිට ඩවුන්ලෝඩ් කරන්න බෑ. මෙතන ඔප්ෂන්ස් තියෙනවා
iOS 26 එක සහ iOS 18.6.2 එක. ඉතින් ඔයා මෙතනදී ඔයාලඟ තියෙන iOS 26 නිසා ඔයාලට iOS 18 එකට ඩවුන්ලෝඩ් කරන්න ඕන නිසා ඔයා මෙතන iOS 18.6.2 කියන එක සිලෙක්ට් කරන්න. ඒක සිලෙක්ට් කරන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් 9.18 GB තියෙනවා. ඉතින් මෙතන ක්ලික් කරලා ඔයා මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව තියෙනවා. හරි. මේක ඩවුන්ලෝඩ් කරගත්තන් පස්සේ ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා දැන් ෆෝන් එක ප්ලග් කරලා ඉවරයි, Find My Device එකත් ඔෆ් කරලා ඉවරයි. දැන් ඔයාගේ ෆෝන් එක ඩිටෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට බලන්න මෙතන මේ Resto iPhone කියන එක. ඉතින් මෙතනදී මතක තියාගන්න මේ Resto iPhone එක දෙද්දි මේක නිකන් ක්ලික් කරන්න එපා. එහෙම restore කරන්න එපා. ඔයා මෙතන ඔයාගේ ෆෝන් කම්පියුටර් එකේ shift button එක ඔබාගෙන මෙතන මේ Resto iPhone කියන එක ක්ලික් කරන්න. එතකොට තමයි ඔයාට මෙහෙම ෆයිල් එකක් ඕපන් වෙන්නේ. නිකන් දෙන්න එපා. නිකන් දුන්නොත් වැඩ කරන්නේ නැහැ. ඉතින් එතකොට වෙනමින් රෙස්ටෝර් වෙන්නේ. ඒක නිසා ඔයාට දැන් ඕන 18 එක iOS 18 එක මේකට දාගන්න ඕන නිසා මෙතන shift key එකත් එක්ක මෙතන මේ shift key එක ඔබාගෙන ඔයාගේ keyboard එකේ shift එක ඔබාගෙන මෙතන restore iPhone කියන එක දෙන්න. ඒක මතක් කරලා එහෙම දෙන්න. ඉතින් මෙතනදී මම මෙතන ඩවුන්ලෝඩ් කරලා නැහැ. ඔයාලට පෙන්නන්න යන්නේ කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඔයා ඊට පස්සේ ඔයාගේ ඩවුන්ලෝඩ්ස් වලට ආවන් පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් iOS 18 එක. ඉතින් මෙතන මේ විදිහට නෙමෙයි තියෙන්නේ වෙනම ෆයිල් ටයිප් එකක් තියෙනවා. මම මෙතන එක්සැම්පල් එකක් විතර අරන් තියෙන්නේ. ඔයාලට එන්න ඒ ෆයිල් එක ක්ලික් කරලා මෙතන ඕපන් කියන එක දෙන්න පුළුවන්. ඔයා එතන ෆයිල් එක චූස් කරන් පස්සේ මෙතනින් restore කියලා permission එකක් තියෙනවා. ඔයා එතන restore කියන permission එක දෙන්න. ඒක දුන්නාන් පස්සේ ඔයාට වෙන කරන්න දෙයක් නැහැ. ටික වෙලාවක් මේක prepare වෙනවා. ඉතින් මේක ඔයාගේ ෆෝන් එකේ සම්පූර්ණ data clear වෙලා erase වෙලා ඊට පස්සේ මෙතන iOS 18 එක ආයේ ෆෝන් එකට install වෙනවා. ඉතින් පොඩි time එකක් මේකට යනවා. ඊට පස්සේ සම්පූර්ණ complete වුණාන් පස්සේ ඔයාට මේ වගේ message එකක් බලා ගන්න පුළුවන්. Your iPhone has been restored to factory setting කියලා. ඉතින් මෙතනත් okay කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ iOS 18 එක බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මෙතනින් එහාට ඔයාලට කරන්න තියෙන සරල දෙයක් ඔයාගේ ෆෝන් එක set up කරගන්න. මෙතනින්ම iCloud එක දෙන්න නැතුව ෆෝන් එක ඉස්සෙල්ලාම සාමාන්‍ය විදිහට set up කරගන්න. ඉතින් මේක set up කරගත්තන් පස්සේ ඔයාලට පුළුවන් ඉතින් මෙතන welcome to iPhone කියලා වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා සම්පූර්ණයෙන්ම complete කරලා ඉවරයි. ඔයාගේ ෆෝන් එකේ settings වලට ගිහලා about වලට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් iOS version එක 18.6 අපි download කරපු version එක බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ procedure එක තමයි iOS 18 එක ඔයාගේ device එකට install කරන්න. මේකේ backup එක කොහොමද recover කරගන්නේ කියලා ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පළවෙනි comment එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේ ඒ ගැන කතා කරමු.